උඹට තියෙන ප්‍රශ්නේ ඇත්තටම උඹට ආදරේ මිනිස්සුම උඹට තේරෙන්නේ නැති එක. හරි. උඹ මට කියන්න. කවුද මට ඇත්තටම ආදරේ? උඹ ඒක තේරුම් ගනි. මම තේරුම් ගන්න දෙයක් නැහැ නේ. උඹ කියන්න. හරි. දැන් මොනවද උඹ ඉස්සරහට කරන්න ඉන්නේ? දන්නේ නැහැ බං. මට හිතා ගන්න බෑ. ආයෙත් මම හිතව ගන්නට වැටුණානේ. කමක් නැහැ. මාත් තාම ඉන්නේ එතනනේ. අපි දෙන්නම මුලින්ම පටන් ගමු. දැන් මොකද තාත්තගේ තත්ත්වය? මගේද? ඔව්. අම්මා තාම තාත්තව පිළිගන්නේ නැද්ද? තාත්තා හින්දා අම්මා විඳ දුක් අන්දරාව හැටියට මං හිතන්නේ අම්මගේ ජීවිතේ තාත්තට තව ඉඩක් තියෙයි කියලා. හරි බං ඉතින් ජීවිතේ ඉඩක් නැති වුණාට ගෙදරින් පොඩි ඉඩක් දෙන්න පුළුවන් නේ. චමියත් ගෙදර නැති එකේ උගේ කාමරේ ඉන්න දුන්නා නම් හරි. චමියට කාමරයක් තිබුණ නෑනේ බං. චමිය නිදාගත්තේ සාලේනේ. ඒ තාත්තට කියා සාලි නිදාගන්න කියලා. උඹ හිතන තරම් ඒ ප්‍රශ්න සරල නෑ බං. තාත්තත් එක්ක මටත් තියෙන තරහ. ඒ දැන් එයා ඉන්න තත්ත්වය දැක්කම හිතට ලොකු දුකක් දැනෙනවා. හරි. ඔව් ඉතින් තරකෙට හරි සර්. ඒක ඉතින් මුන් දෙන්න අහිංසකව දෙන්නෙක් නේ. එහෙම කියන්නේ කොහොමද? මම ලෝය කෙනෙක්. මේගොල්ලෝ බාර වෙන්නේ මං හරහා. මේගොල්ලෝ පාපෝච්චාරණයක් කරනවා. ඉතින් තවත් මොනවද? හරි. අපි ඒ ගැන කතා නොකරේ. විතානගේ සර් මේ දෙන්නගේ ස්ටේට්මන්ට් අරන් උසාවියට යන්න ලෑස්ති කරලා. විතානගේ සර් මේ දෙන්නගේ ස්ටේට්මන්ට් අරන් උසාවියට යන්න ලෑස්ති කරලා. එන්න. Thank you, Inspector. ඔබතුමා නැපෝලියන්ගේ ලෝය වෙන්න. Napoleon? Kawud eh? Come on. දන්නේ නැත්නම් අපි ඒ ගැන කතා නොකරමු. අඹ කරපු සල්ලි මාළඟයි ලස්සන පොඩි ගෙයක් අදලා ටීවී රේඩියෝ දාලා රංජි අයියේ මොකද මේ කොහෙද මේ යන්නේ කවිසනන්ගේ රංජිය යනවා නෙමේ එනවා කොහෙ ගිහලා පොඩි shopping පාරක් ගිහලා පොඩි නම් වෙන්න බෑ shopping පාර මේ බෑග් ගොඩ හරි ගන්න මේවා ගන්න එල්ලගන්න මේක ඔයාට හරි අම්මා කොහමද සුවඳ මාර සුවඳයිනේ රංජි අයියට කොහෙන්ද ඔව ගන්න සල්ලි මේ නිකන් දුන්නස්සගේ දත් ගන්න දෙපා කියලා කතාවක් තියෙනවා. ආලා නැහැ? නෑනේ. කාගෙන් හරි ආලා බලන්න දන්න කෙනෙක් ඉන්නේ චොලි කතා ඒවා. දැන් දෙන්නේ. මේක තියාගන්න. Thank you රංජි අයියේ. Okay. එහෙනම් you are welcome.